අද විගණකාධිපතිවරයෙක් නැති රටක් තමයි මේ ඉන්නේ. මේ විගණකාධිපතිවරයෙක් නැති රටක් කියන්නේ පාර්ලිමේන්තුවට ජනතාව විසින් ලබා දුන්නු බලය ව්‍යවස්ථාවේ 148 සහ 52 අතර වගන්ති වලින් මේ පැවරුණු වගකීම සම්පූර්ණයෙන්ම ඉටු කිරීමට නොහැකි තත්ත්වයක් මේ නිසා ඇති වෙලා තියෙනවා. විගණකාධිපතිවරයෙක් නැති රටක් කියන්නේ සම්පූර්ණයෙන්ම දූෂණයට පාර කියන පාර කපන රටක්. දැන් වඩා වැදගත් වෙන කාරණය තමයි මේ රටේ දූෂණයට විරුද්ධව හඬක් නගපු යහපාලනය කියන ඒ සංකල්පය ගැන සෑහෙන කතා කරපු පක්ෂයක් බලය අරගෙන තියෙනවා. ඒ නායකයා ජනාධිපති වෙලා මුදල් ඇමති වෙලා තියෙනවා. ඔහු මේ ව්‍යවස්ථාවට පටහැනිව ගිහිල්ලා ජනතාවගේ අභිලාෂයන්ට පටහැනිව ගිහිල්ලා විගණකාධිපතිවරයෙක් පත් නොකර චණ්ඩිකමෙන් කටයුතු කරන්නේ කොහොමද කියන ප්‍රශ්නය මම හිතන්නේ ජනතාව ඉදිරියේ තියෙනවා. දැන් අපේ ජනාධිපති නීතිඥ නිසාම් කාර්යප්ප මැතිතුමා මතු කරා වගේ මෙවැනි ඒකාධිපති ඉතිහාසයක් මේ රටේ තියලා තියෙනවා. එතකොට මෙතුමා අද නියෝජනය කරන්නේ මේ ඒකාධිපතිත්වය නොවේද කියන ප්‍රශ්නය අපිට දැන් හොඳටම පැහැදිලි. මෙතරම් හඬක් නගද්දී මේ විගණකාධිපතිවරයෙක් පත් කරන්නට කියලා හඬක් නගද්දී කිසිසේත්ම ඇහුනේ නෑ වගේ ඉන්නේ, බය නැතුව ඉන්නේ කාගෙන් ලැබෙන බලයක් නිසාද? මම මේ රටේ ආදරණීය ප්‍රගතිශීලී ජනතාවට නැවත මතක් කරලා දෙනවා. ඒ නිසා තමයි මම කියන්නේ මේ ජනාධිපතිවරයා රූකඩ ජනාධිපතිවරයෙක්. මේ ජනාධිපතිවරයා පිටිපස්සේ ඇත්ත ජනාධිපතිවරයෙක් ඉන්නවා. අන්න ව්‍යවස්ථාව හැමතිස්සෙම කඩන්න, ඒක ඇතුලේ විවිධ අර්ථ නිරූපණ ගෙනීමෙන් චණ්ඩිකම් කරන පිරිසක්ට නායකත්වය දෙන කෙනෙක් මේක පිටිපස්සේ ඉන්නවා. මම නැවතත් කියනවා මේ තමුද්දගමින් ආපු අනුර කුමාර ජනාධිපතිතුමා නෙමෙයි. එතුමා නියෝජනය කරන ඒ නිර්ධන පාන්තික දේශපාලනයවත්, ඒ සමාජවාදී දේශපාලනයවත්, එතුමා දැන් කියන ඔය ප්‍රජාතන්ත්‍රවාදී ආර්ථිකයවත් ඒ කිසි දෙයක් නෙමෙයි මෙහි නියෝජනය වෙන්නේ. මේ නියෝජනය වෙන්නේ මේ රටේ හැමදාම අපිට අපේ අනාගතයට රටේ පැවැත්මට බලපෑම් කරපු ඒ අඳුරු අවතාරය ඔහුට බලපෑම් කරනවා. එයින් ලබාගත් බලයෙන් තමයි අද ඔහු මෙසේ කටයුතු කරන්නේ. ඒ නිසා අපි අනුකම්පා කළ යුතු එතුමාට. එතුමා මේ කරන වැඩෙන් සිද්ධ වෙන්නේ මේ රටේ අනාගතය සම්පූර්ණයෙන්ම අඳුර වෙන එක විතරක් නෙමෙයි, මේ රටේ තිබුණු මේ දේශපාලනය පිළිබඳ මිනිසුන්ට තිබුණු විශ්වාසය, විශේෂයෙන්ම ප්‍රගතිශීලී කඳවුරට ඒ තිබුණු විශ්වාසය සම්පූර්ණයෙන්ම නැති වී යාමක්. ඒ නිසා අවසාන වශයෙන් අපේ රටේ මේ බෞද්ධ ආදරය කරන ජනතාව වෙනුවෙන් ඉල්ලා සිටිනවා, ඔබතුමා අද මේ රටේ කොහොම හරි ජනාධිපතිවරයා, විධායක ජනාධිපතිවරයා එක මිනිස්සු එක පිටිපස්සෙන් ඉඳන් දෙන ලනු කන්න එපා. ඔබතුමා කටයුතු කරන්න, මේ ඔබතුමාට ලැබුණු මැන්ඩේට් එක පාවිච්චි කරලා නිවැරදි දේ කරන්න කියලා එතර අපිට කියන්න තියෙනවා.